විනාඩි කිහිපයකින් මේ දවස්වල වෛරල් යන මෙන්න මේ ඉෆෙක්ට් එක හදන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති සෝෂල් මීඩියා වල TikTok, Instagram වල මෙන්න මේ වගේ රීල්ස් වලට මෙන්න මේ ඉෆෙක්ට් එක ඇඩ් කරලා ගොඩක් වෛරල් යන වීඩියෝස් හදලා තිනවා. ඉතින් මේකෙදි මම බලාපොරොත්තු වෙනවා මේක කොහොමද කරන්න කියලා ඕගොල්ලන්ට කියන්න. හරි. අපි මුලින්ම වැඩේ පටන් ගමු. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ මේන් ක්ලිප් එක මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය කරන පෝෂන් එක හදාගන්න එක. ඒ කියන්නේ කටින් මාක් එකක් දාගන්න ඕනේ. ඔයාට මේක කොයි පාර්ට් එකටද ඕනේ කියන එක. හරි. මම මෙතෙන් දාගෙන තියෙනවා මුලින්ම මට අවශ්‍ය කරන පාර්ට් එකට. එතකොට අපි කරන්නේ මේකේ ඩුප්ලිකේට් එකක් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපේ ක්ලිප් එකේ ඩුප්ලිකේට් එක. ඩුප්ලිකේට් එකක් අරගෙන අපි මේකට ඔබ්ජෙක්ට් මාස්ක් එකක් දාගන්නවා. අපිට කොයි ටිකද highlight කරන්න ඕනේ කියන එකට. ඉතින් මේ ක්ලිප් එක සිලෙක්ට් කරලා අපි මේ විදිහට ගියාට පස්සේ අපිට ඔබ්ජෙක්ට් මාස්ක් එක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. right? ඔන්න ඔය විදිහට. අපිට මේ පාර්ට් සේරම අපිට අවශ්‍ය නම් ඇඩ් කරගන්න පුළුවන්. right? ඔන්න ඔය අපේ පාර්ට් සේරම. හරි. මම මේ ටික මේ විදිහට තියාගෙන මගේ මාස්ක් එකට ගිහිල්ලා මම මේකේ දෙපැත්තම ට්‍රැක් කරගන්නවා මෙතන. හරි. මෙන්න මේ විදිහට. එතකොට ඔටෝමැටිකලි දෙපැත්තටම මේක ට්‍රැක් කරගන්නවා. ඒ කියන්නේ අපේ මාස්ක් එක සම්පූර්ණ වීඩියෝ එක පුරාවටම ඇඩ් වෙනවා කියන එක. හරි. දැන් මම කරන්න ඕනේ මේ ඔබ්ජෙක්ට් එක අසයින් වෙලා නැති නිසා මගේ motion කියන ඒ කියන්නේ වීඩියෝ එකට අදාළ කරන motion කියන එක යටතේ මේකේ තියෙනවා opacity කියලා ටැබ් එකක්. මෙන්න මේකට මම මේ ටික drag කරලා දානවා. object mask එක opacity එකට add කරලා දානවා. right. හරි. දැන් මට බලා ගන්න පුළුවන් මේ ඔබ්ජෙක්ට් එක තනි ඔබ්ජෙක්ට් එකක් විදියට තියෙනවා මේක off කරොත්. right. ඔන්න ඔය විදිහට. හරි. දැන් අපි කරන්නේ අපිට අවශ්‍ය කරන ඉෆෙක්ට් එක දාලා මේකේ settings හදාගන්න එක. දැන් අපි මාස්ක් කරපු ක්ලිප් එක select කරලා invert කියන filter එක අරගෙන මේකට drag කරලා දානවා. right. මේ විදිහට තමයි invert filter එක වැඩ කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන invert එක. මේකේ ඔයගොල්ලන්ට පුළුවන් නම් තව අවශ්‍ය කරන RGB එකෙන්ද highlight කරන්න ඕනේ. ඒ red, green, blue කියන channels වෙන වෙනම පුළුවන්. luminance කියන එක දාලා මම කරන්නේ මම මේ ක්ලිප් එකට පොඩි keyframes ටිකක් දෙනවා. ඒ කියන්නේ මට මෙතන මෙන්න මේක blend width එක අඩු වැඩි කරලා තමයි මම මේක animation එක හදාගන්නේ. මුලින්ම frames එකට ගිහිල්ලා මේ විදිහට පළවෙනි frame එක මම දෙනවා 0 කරලා ඒ කියන්නේ 100 කරලා දෙනවා. ඊට පස්සේ frames දෙකක් ඉස්සරහට කරලා මම මේක on කරනවා. ඊට පස්සේ මම ආයෙත් තව frame එකකට ගිහිල්ලා මේක අහපව් මේ විදිහට වැඩි කරනවා. ඒතකොට මට දැන් frames 3ක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට glitch වෙනවා. දැන් මම මේ අවසාන frames දෙක copy කරලා මෙන්න මේ වගේ තව එකක් copy කරගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි එතකොට අපේ highlight effect එක වැඩ කරන්නේ.